හිතන්නකෝ බොක්සිං චැම්පියන් කෙනෙක් ඉන්නවා. එයාට ස්ට්‍රීට් ෆයිට් කරන්න අවසර තියෙනවා. ඒත් එයාට බොක්සිං රින් එකේ තරඟ කරන්න තහනම්. මොකද එයාගේ පංච එක සැර වැඩි නිසා. ඩොජ් චැලෙන්ජර් ඩීමන් ගැන ඕනේ කියලා චම්මෝ දීලා තිබුණා. ඉතින් අද කතාව තමයි වාහන ලෝකේ ඉන්නේ මේ චැම්පියන් ඩොජ් ඩීමන් ගැන. ඩොජ් ඩීමන් එක කියන්නේ පාර යන සම්පූර්ණ ලීගල් වරන්ට් එකක් එක්ක එන ප්‍රොඩක්ෂන් කාර් එකක්. ඒත් ඇමරිකාව වල NHRA ඒ කියන්නේ National Hot Rod Association එකෙන් මේ කාර් එකට යාළුවගේ ඩ්‍රැග් රේස් වල කම්පීට් කරන්න තහනම් කළා. ඉතින් හේතුව මොකක්ද දන්නවද? ඒක too fast. ඒ කියන්නේ වේගවත් ඇති නිසා. ඩීමන් එක හැදුවේ එකම එක දෙයකට. පාටමයි ඩ්‍රැග් රේස් එකක් දිනන්නේ. ඒකට සුපර්චාර්ජ් V8 එන්ජින් එකක් විතරක් නෙමෙයි. ට්‍රාන්ස් බ්‍රේක් එකක්. ඒ කියන්නේ ලොන්ච් කන්ට්‍රෝල් සිස්ටම් එක ඊළඟ පියවර. වගේ රේස් කාර් ටෙක්නොලොජි එකකුත් දැම්මා. ඒ වගේම මේ කාර් එක ගත්තාම තව අමතර ඩොලර් 1කට ඩේමන් ක්‍රේට් කියලා පෙට්ටියකුත් හම්බ වෙනවා. ඒ ප්‍රයිස් එක නම් ටිකක් විහිළුවක් වගේ නේද? ඒකේ තියෙනවා ඩ්‍රැග් රේස් වලටම හදපු ෆ්‍රන්ට් ටයර්ස් වගේ දේවල්. මේකට දාපු මේ පිස්සු ටෙක්නොලොජි නිසා ඩොජ් ඩීමන් එක ලෝක වාර්තාවක් තිබ්බා. ඒ තමයි ඇක්සලරේෂන් එකම ඉස්සරහ රෝද එක පොළෙන් උස්සලා ඒ කියන්නේ වීල් එකක් ගහව පළවෙනි ප්‍රොඩක්ෂන් කාර් එක. ඔව් මේක ෆැක්ටරි එකෙන් එන්නේ වීල් කරන්න පුළුවන් විදියට. ඉතින් ඩොජ් ඩීමන් එක කියන්නේ කෝනරින් ඇබිලිටි ලක්ෂරි වගේ දේවල් පැත්තකින් තියලා එකම එක අරමුණ. ඒ කියන්නේ ස්ට්‍රේට් ලයින් ස්පීඩ් එකේ උපරිමයටම යන්න හදපු ඇමරිකන් මසක ඉතිහාසයේ නිර්භීතම පිස්සුම නිර්මාණයක්. ඉතින් ඔයාගේ ඩ්‍රීම් ගරාජ් එකේ තියෙනවනේ ඩ්‍රැග් රේස් කින් ඩොජ් ඩීමන් එකද නැත්නම් කෝනරින් කින් Porsche 911 GT3 RS එක. කමෙන්ට් එකකින් කියන්න. වාහන ලෝකේ මේ වගේ යකු ගැන තව දැනගන්න අපේ පේජ් එක ෆලෝ කරන්න.